ඔයා ඉස්කෝලේට ගිහිල්ලා තාමත් රස්තිය අඩු වෙනවද? එහෙම රස්තිය අඩු වෙන්න ඕනේ නැහැ. මොකද එහෙම රස්තිය අඩු නොවි ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම ඔයාලත් එක්ක මේ බෙදා ගන්න යන්නේ. ඉතින් චුට්ටක් ඉන්නකෝ. මුලින්ම ඔයා ගේට් එකෙන් යනකොටම ඉස්කෝලේට සුදුසු ඇඳුමක් ඇඳන් යන්න මතක තියාගන්න. එහෙම ගියාම ආයෙත් ඔයාට හැරිලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා වෙන ඇඳුමක් මාරු කරගෙන යන්න එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉක්මනට ගිය වැඩේ කරගෙන යන්න පුළුවන්. මුලින්ම ඒක මතක තියාගන්න. ඒ ඊළඟට ඔයා සීමේ සහතිකය ගන්න යනවා නම් ඔයා උපැන්න සහතිකය ගෙනියන්න මතක තියාගන්න ඕන. ඒ වගේම ඔයා ඉස්කෝලේට ඇතුළත් වෙද්දි දෙනවා ඇතුළත් වීමේ අංකයක්. අන්නේ ඇතුළත් වීමේ අංකෙත් මතක ඇතුව කොහේ හරි ලියාගෙන යන්න අමතක කරන්න එපා. මේක තමයි අස්සීමේ සහතිකය. මේ අස්සීමේ සහතිකය අපේ කාලේ දුන්න එකක්. දැන් නම් අස්සීමේ සහතිකය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ චුට්ටක් මතක් කරන් තමයි මම මේක පෙන්නුවේ. සමහර ළමයි මේ ගැන කියන්නේ දැනුවත් නැති නිසා. ඒ වගේම ඔයාලා ගාව තියෙනවා නම් කලාප කොට්ටාස සමස්ත ලංකා තරඟවලට සහභාගී වෙච්ච සහතික. ඒ සහතික ඔක්කොමත් අරගෙන යන්න මතක තියාගන්න. ඒ වගේම ඔයා ශිෂ්‍ය නායක කණ්ඩායමේ, පරිසර බට කණ්ඩායමේ, ක්‍රිකට් කණ්ඩායම් වල හිටියානම්, තවත් ඉස්කෝලේ විවාද කණ්ඩායම් මේ වගේ හිටියානම් මේ වගේ සහතික ගෙනියන්නත් මතක තියාගන්න. මේ තමයි O level A level රිසර්ච් ෂීට්. මේ රිසර්ච් ෂීට් ගන්න යද්දී අනිවාර්යයෙන්ම ඔයා විභාග අංකයයි ඔයා විභාගෙට ඉදිරිපත් වෙච්ච අවුරුද්දයි මතක තියාගෙන යන්න. එතකොට ඉක්මනටම ඔයාට මේ රිසර්ච් ෂීට් ගන්න පහසුයි. ඔයාට දැන් හිතන්නකෝ අස්සීමේ සහතිකේ අස්ථානගත වෙලා කියලා දැන් දෙවෙනි පිටපතක් ගන්න ඕන. එතකොට දෙවෙනි පිටපතක් ගන්න යද්දී අනිවාර්යයෙන්ම ඔයා කලින් ගියපු ඉස්කෝලේ ඒ කියන්නේ ඒ අදාළ කලාපයට ගිහිල්ලා කලාප කාර්යාලයට දියුරුම් ප්‍රකාශයක් ලබා දුන්නාට පස්සේ කලාප කාර්යාලයෙන් ඔයාලට ලියුමක් දෙයි. ඔයා කරන්න ඕන ඒ ලියුම අරගෙන ගිහිල්ලා ඔයාලගේ ඉස්කෝලේට බාර දුන්නාට පස්සේ එතන ඉන්න කාර්ය මණ්ඩලය විසින් ඔයාලට අස්සීමේ සහතිකයේ දෙවෙනි පිටපත ලබා දෙයි. අන්න ඒ ආකාරයට තමයි දෙවෙනි පිටපතක් ලබා ගන්නෙ. මට තව දෙයක් කියන්න ඕන. ඔයා මේ වැඩ කරගන්න යන දවසට හිතන්නකෝ ඔයාගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මීටින් වල හිටියා, එක්ක විශේෂ වැඩසටහන් වල හිටියා. ඉතින් ඔයාට ටිකක් වෙලා රැඳී ඉන්න වෙනවනේ. ඒක නිසා ඔයා වතුර බෝතලයක්, කෑමට මොන හරි පුංචි දෙයක් අරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන ෂෙයා කරගෙනත් යන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.